සුබ දවසක්. ඔන්න ඉතින් අද මං අරන් ආවා පාන් බත් රොටි ඕනම දෙයක් කන්න පුළුවන් රසට හදාගන්න පුළුවන් බිත්තර කරි එකක්. ඉතින් මේක හදාගත්තාම අපිට මේකත් එක්ක ඕනම දෙයක් කන්න පුළුවන්. මේක හරියට මස් කරි එකක් වගේම රසයි. ඉතින් අපි බලමු මේ බිත්තර කරි එක කොහොමද හදන්නේ කියලා. ඉතින් මුලින්ම අපි භාජනයක් ලිපේ තියලා මේකට පොල් තෙල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ තලාගත්ත සුදු ලුණු බික් 5ක් 6ක් විතර මේ විදිහට එකතු කරලා ඒක චුට්ටක් තෙලේ බැදෙන්න අරින්න. ඊට පස්සේ මම මේකට එකතු කරනවා කරාබු නැටි, එනසල්, කුරුඳු පොතු ටිකක්. ඒකත් මේ විදිහට චුට්ටක් බැද ගන්න. සාමාන්‍යයෙන් අපි චිකන් කරි එකක් හදනවා වගේම තමයි මේ ටෙම්පරාදුව දාගන්නේ. ඊට පස්සේ මම ලියාගත්ත බීලුණු ගෙඩි භාගයක් ඒකත් එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා. මේක අඩු ගින්දරේ හොඳට මේ බෙද ගන්න. මේක ටෙම්පරාදු වීගෙන එනකොට මේ විදිහට රම්පෙ ටිකක්, කරපිංච ටිකක් වගේ එකතු කරන්නත් පුළුවන්. ඔයාලට තියෙනවා නම් අමු මිරිස් දෙකට පළල වගේ අමු මිරිස් කරල් 3-4කුත් දාගන්න. මට අමු මිරිස් නම් දාන්න අමතක වුණා. ඔයාලා අමු මිරිස් ටිකකුත් දාගන්න. දැන් මේකට කහ කුඩු තේ හැඳි කාලක් විතර, ඒ වගේම 3-5 කුඩු තේ හැඳක් මේක දාලා හොඳට කලවම් කරගන්න. මේක තෙලේ චුට්ටක් බෙදෙන්න ඕනේ මේ ටික. ඔයාලට මේ 3-5 මිරිස් නම් ඔයාලගේ රස අනුව සැර අනුව වෙනස් කරගන්න පුළුවන්. මන් දාන ප්‍රමාණයම දාන්න ඕනේ. ඔයාලට ඒක කැමති විදියට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු එකතු කරනවා. මිරිස් කුඩුත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් දාගන්න. මම තේ හැඳි 1/2ක් විතර එකතු කරා. ඒකත් හොඳට තෙලේ බෙද ගන්න ඕනේ. චුට්ටක් පාට එන්න අඩු ගින්දරේ බෙද ගන්න, නැත්නම් මිරිස් ටික එහෙම තිත්ත රසෙයි. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ මස් කරි. මස් කරිත් මම තේ හැඳි 2ක් විතර පුරවලා එකතු කරනවා. ඒකත් දාලා ගම් මිරිස් ටිකකුත් මේ විදිහට දාන්න. ගම් මිරිස් කුඩුත් මම තේ හැන්දක් විතර දැම්මා. ඔයාලගේ සැර අවශ්‍ය විදියට ඔයාලට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට චුට්ටක් තෙලේ බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මම පොඩි තක්කාලි ගෙඩියක් මේකට එකතු කරනවා. මම මේකට සියඹල චුට්ටකුත් දාන හින්දා මම ගොඩක් තක්කාලි දාන්නේ නැහැ. ඔයාලා සියඹල දාන්නේ නැත්නම් ටිකක් ලොකු තක්කාලි ගෙඩියක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට වතුර දානවා. වතුරත් ඔයාලට ග්‍රේවි එක ඕන ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මේකට අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එහෙම දාගන්න ඕනේ. මේ විදිහට ලුණු ටික දාලා සියඹල ටිකකුත් දාලා මම සියඹලට 4-5ක් දානවා. හොඳට කලවම් කරලා තියන්න. ඔයාලා සියඹල දාන්න නැත්නම් ඔයාලට තක්කාලි එකතු කරගන්න පුළුවන් ටිකක් වැඩියෙන්. ඒක ඔයාලා කැමති විදියට ඇඹුල් රස ගන්න. ඉතින් මේක කලවම් කරලා හොඳට මේ හොද්ද නටන්න ඕනේ. මේක හොඳට බුබුලු දාලා නටනකොට තමයි අපි බිත්තර ටික දාන්න ඕනේ. දැන් මේ හොද්ද හොඳට මේ නටාගෙන එන වෙලාවේ මම බිත්තර ටික පරිස්සමට කඩලා කහමදේ කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට මේ වගේ කඩලා තැනින් තැනට ඔයාලගේ ගෙදර ඉන්න අවශ්‍ය ප්‍රමාණයට බිත්තර දාගන්න. එක ගොඩේ දාන්න නැතුව තැනින් තැනට දාගන්න. ඊට පස්සේ මේක ඉතින් චුට්ටක් වහලා මේ බිත්තර ටික විනාඩි 2-3ක් තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මේ විදිහට චුට්ටක් කලවම් කරලා ආයෙ චුට්ටක් වහලා විනාඩි 2-3ක් විතර මේක ලිපේ තියාගන්න ඕන. මේ බිත්තර එක ටක් ගාලා තැම්බෙනවා. ඉතින් මෙන්න මේ විදියට හදලා ඊට පස්සේ ලිප ඔෆ් කරන්නයි තියෙන්නේ. ඉතින් මේක හරිම රසයි මේ බිත්තර කරි එක. මේක කන්න ඕනම දෙයක් එක්ක මේක කන්න පුළුවන්. බත්, පාන්, රොටි, ඒ වගේම කහ බත්, තක්කාලි බත් මේ වගේ ඕනම දෙයක් එක්ක මේ කරි එක කන්න පුළුවන්. හරිම රසයි. ඉතින් ඔයාලා මේ විදියට කලින් හදලා නැත්තම් බිත්තර මේ විදියට මේ කරි එක හදලා මට කමෙන්ට් එකක් දාන්න. හරිම ලේසි. හදා ගන්නත් ලේසි. ඒ වගේම රසට කන්නත් පුළුවන්. ලේසි බිත්තර කරි එක හදලා
ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් එහෙනම් අද දවසට මං ගිහිල්ලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමදාම ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවට ගොඩක් ස්තුතියි. අදට ගිහිල්ලා එන්නම් මං. ඔයාලා හැමෝටම සුබ දවසක්.